Tahu yang depan wadi. Ya sih loh. Nah, bang munting lah. ඒක ඕනේ නැද්ද දන්නේ මොකක්ද ගන්න රාජතුමාගේ අන්තපුරයට රිංගලා
ගන්නත් බෑ. මට කියලා ඇඳලා මගේ ඇඳක් කියන. මට මුහුණු ගන්නේ නෑ රජතුමනි. මාත් බැලුවේ මේක රවුමක්ද කියලා. හරි පුරෝහිත. ඔය ළමයා මේ රවුමෙන් ඉක්මනට ගෙනල්ලා. කුඩට අදගන්න වෙනවා. දැන් උතුරා දෙන්න දෙපැත්තෙන් කිඩ ගන්න. වැඩියෙන්ම අතිල පැත්තකේ අම්මට තමයි මේ දරුවා වයින්නේ. ඉතින් බලන්න එහෙනම් දෙන්නම. ඔය ළමයාගේ අතේ කැඩිලා. පුරෝහිත දැන් ඉතින් හරිනේ. කොහොමද ළමයාගේ අම්මා වුණා? මාගේ මොලේ තරම් පරමාණුක තරම්වත් මොලයක් තියනවද මුහුණට? දැන් ඉතින් මොකද අපි කරන්නේ මේකට? සාමාන්‍ය ලෝකෙට පිළක්
රාශියක් කියලා. පොඩ්ඩක් ඉතින්ද. තව අවුරුදු වාකි සිකුරට අපේ. ඒක වෙන්න බෑ. මගේ දරුවට සිකුරට ලබන්න බෑ. කොරු නක්ෂත්‍රයනේ. ඔබ කියන දේ නම් මට තේරෙන්නේ නැතුව. මම ඉතින් වැඩ කරන්නේ ඉරහඳ තනුත් එක්ක නෝ. මට පෙන්නුම් කරන හැටියට අපේ රජතුමනි මේ දරුවාගේ ඇත්ත අම්මා මට හිතාන්න දෙනවා. මේ පේන්නේ නැද්ද? ඉඟ මුළු ශරීරය අර දරුවාගේ බකේමයි දුන්නේ. බලන්න අපේ රජතුමනි එකවදී මේකනේ මම කිව්වේ රජතුමනි මේ දරුවා මගේ. මේක හරියන්නේ නැහැ පුරෝහිත. මොකද මේක කරන්නේ? පුරෝහිත අනේ එන්නේ රාජ්‍යසභාවත් කියපු එකේ මෙන්න මෙයාගේ දරුවා වෙන්න ඇති රජතුමනි. කොහොමද අපි මේක ඉතින් ඔප්පු කරගන්නේ? මෙයාගේ විදිහට මේක රජතුමනි අපිට නම් මේ ප්‍රශ්නේ ඉස්සරලා දෙන්න පුළුවන්. ඉතින් අද තරවලින් නෙවෙයි අපි දන්න විද්‍යාවෙන් අපිට මේ ප්‍රශ්නේ ඉස්සරන්න පුළුවන්. ඇති ගොඩවුවා. රජතුමාගේ අන්තපුරයට රිංගලා දැන් එනවා මෙතන මේකත් විසඳන්න. අර හෙට යනවා. පුරෝහිත ඉන්න පොඩ්ඩක්. අපි මෙයාට අවස්ථාවක් දීලා බලමු. වුනේ රජතුමනි අපි කියන්න අවසර. අය කියන්න බලන්න. අපි ආවේ අනාගතේ ඉඳලා. අනාගතේ ඉඳලා? ඔව්. අපි ආවේ අනාගතේ ඉඳලා. මේ දරුවන්ගේ අම්මා හොයන ප්‍රශ්නේ අපිට DNA තාක්ෂණය විශ්ලේෂණය දෙන්න පුළුවන්. DNA? ඒ මොනවද? ජුවර් එකට රජතුමනි. එයා අන්තපුරේ දිසාවක් ගැන තමයි කියන්නේ. නෑ. මට මතක ඇටියට මගේ අන්තපුරේ නම් DNA කෙනෙක් කියන්නේ. මට මතක නෑ. ඒ රජතුමනි. ඕක කෑම. මම කියන්නේ මට හිතෙන විදිහට ඕක කෑම. අපි යාළගේ මහමුද මොකද්ද කියලා කියලා බලන්න. අයියෝ DNA කියලා කියන්නේ අන්තපුරේ කිසවක්වත් කෑමක්වත් නෙවෙයි. ඒක තමයි අනාගත ලෝකේ දරුවෙක්ගේ අම්මා තාත්තා හොයන්න පුළුවන් හොඳම විසඳුම. අපි කොහොමද ඉතින් විශ්වාස කරන්නේ? අපි පරීක්ෂණාත්මකව කරලා බලන්න. හරියනම් රාජපුරුෂයනි මෙයාට අවශ්‍ය උපකරණ අපේලා දෙන්න. රාජපුරුෂ. මෙයාලා කියන දේවල් ඇත්ත විදියට මට නම් හිතා ගන්න බෑ. පුරෝහිත පොඩ්ඩක් හිටියලා පුරුවන් දෙයක් තිබෙනවා නම් අපි ඉදිරියේ කර පෙන්නන්න. රාජතුමනි ඔබට මාගේ අවනඩුව පේන්නේ නැතිද? මේ අලුතෙන් ආපු මිනිස්සු. කවුද රජතුමනි මෙයාලා විශ්වාස කරන්නේ? මම මේ අවුරුදු ගානක් තිස්සේ ඔබතුමාගේ ප්‍රශ්න කීයක් නම් විසඳන රජතුමනි? රජතුමනි මාගේ මේ නම්බුවට නිගා කිරීමක් රජතුමනි නේ. එසේ මකට හමන්. රජතුමනි මේක මගේ නම්බුවට නිගාවක්. මම යනවා රජතුමනි දිය දිවි හානි කරගන්න. මම යනවා දිය දිවි හානි කරගන්න. මට එපා රජතුමනි. ඔබතුමා අයිනේ දැක්කදියා. මොකටද මේකට කරන්නේ? ඔයාලා දෙන්නා දෙන විසඳුමක් හොයලා දෙනවාකෝ. හොඳයි පුරෝහිත එහෙනම් මෙහෙට එන්න බලන්න. පුරෝහිතනේ අපිට විශ්වාස නැත්තේ නේද? අදට බලන්න පුරෝහිත මේක. නෑ ඔබම නෙවෙයි. මේ කෑලි දෙකෙන් අල්ලන්නේ නැතුව මේක උඩට අරන් පෙන්නන්න පුළුවන් නම්. මෙන්න මේකද? ඔව්. මාතාත් මොකක් ප්‍රශ්නද? අයියෝ හෙන්රි. හරි. නෑ පුරෝහිත ඔහම නෙවෙයි. මෙන්න මෙහෙම. මං හිතුවා දැන් මොහොම තමයි කියලා. අත කැරගෙන විදිහට ගන්න. තරු කැරගෙන විදිහට ගන්න. ඒකට පුරෝහිත මුන්ට චරිතය දන්නේ. බලන්න හෙන්රි කියලා. වැඩ ඉස්සෙන්නේ මොලේනේ. ඒක මොලේනේ කියන්නේ කොහොමද? තා පරීක්ෂණයක් කරනවා.
හැබැයි රජතුමනි මේ ලෝකේ හොඳ දේවලුත් වෙලා තියෙනවා මේ විද්‍යාව නිසා. නරක දේවලුත් වෙලා තියෙනවා මේ විද්‍යාව නිසා. ඒ මොනවාද? රජතුමනි මේ විද්‍යාව කියන්නේ හරියට කඩුවක් වගේ. හොඳ පැත්තකුත් තියෙනවා නරක පැත්තකුත් තියෙනවා. අපේ හොඳට පාවිච්චි කරන්න පුළුවන් නරක දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. ඒකත් ඇත්ත තමයි නේද? මීට ගොඩාක් කාලයකට කලින් ගොඩාක් යුද්ධයමත් ඇති වුණා මේ තාක්ෂණයේ දියුණුව නිසා. අන්නේ තාක්ෂණය නිසාම ගොඩාක් මිනිස්සුත් නැති වුණා. අන්නේ විදිහට හොඳ දේවල් වගේම ගොඩාක් නරක දේවල් මේ තාක්ෂණය නිසා වෙලා තියෙනවා රජතුමනි. මට තේරෙනවා. රජතුමනි අපිට දැන්වත් පස්තුමා පිළිගන්නවද? ඉතින් හොඳ කරුණට කරන්න පුළුවන් දෙයක් නැහැ කියලා. මට ඉතින් චුට්ටක් තේරෙනවා. පිටක් නෙවෙයි රජතුමනි දැන්වත් තේරුම් ගන්න. නම් ශාස්ත්‍ර කාර්යවලවත් ඉන්ද්‍රජාලිකයන්වත් කරන්න පුළුවන් දෙයක් නැහැ. ඒකයි අපි මේ විද්‍යාව දියුණු කරන්නේ. රජතුමාට තේරෙනවද? රෝහිතට තේරෙන්නේ නැහැ මන්ට. ඕනෙමයිද? තේරෙන්නේ නැද්ද? පාට ඉන්නේ වුණා කියලා ඉත බලන්නත් තාසයි කොහෙද ඉන්නේ රෝහිත කියන කොට නෙවෙයි. අපේ ලෝකෙට වඩා නම් මේ ලෝකෙ හොඳයි. ඒක තාක්ෂණයක් කියලා මට හොඳට තේරෙනවා. ඒ වුණාට විද්‍යාව කියන්නේ හොඳ දෙයක් වගේම නරක දෙයක් කියලා මම අද තේරුම් ගත්තා. මෙතනින් ඔක්කොටම කියන්නේ විද්‍යාව හරි විදිහට පාවිච්චි කරන්න.